මා මේ කියන දේ කන් යොමු කරගෙන අහන්න. මම හිතනවා මං උත්සාහ කරනවා ලොකු අයටත් පොඩි අයටත් තරුණ අයටත් මහලු අයටත් ඔක්කොටම තේරේවා කියලා වැටහේවා කියලා මම මේ කියන දේ. බුදුරජාණන් වහන්සේ වදාලා ඒ කර්මයක් තියෙනවා පින්වත් මහන්නේ කර්මයක් තියෙනවා ඒක විපාක දෙන්නේ නිරේ. ඒක මනුස්ස ලෝකේ විපාක දෙන්නේ නැහැ. එයා නිරේ ඉපදෙන කල් ඒ කර්මය තියෙනවා. තිරිසන් යෝනි ඉපදිලා විඳවන කර්මයක් තියෙනවා. ඒක විපාක දෙන්නේ තිරිසන් ලෝකේ. තව දිනවා අපේ කර්ම ඒව විපාක දෙන්නේ പ്രേත ලෝකේ. තව තියෙනවා කර්ම ඒක විපාක දෙන්නේ මනුස්ස ලෝකේ. තව තියෙනවා කර්ම ඒක විපාක දෙන්නේ දෙව්ලොව. දැන් මම කියන්නේ ගියේ මේකයි. නිරේ විඳින කර්ම විපාක දෙන්නේ නිරේ. ඒත් මිනිස්සු කියනවා මම පුදුම අපා දුකක් විඳින්නේ. ඇහිලා නැද්ද? මාහට නම් ඇසී තිබෙනවා. අපා දුකක් අපා විඳින්නේ කියලා. නිරා දුකක් විඳින්නේ කියලා. එතකොට ඒ කතාව හරිද? වැරදි. අපායේ දුක මනුස්ස ලෝකේ විඳින්න නැහැ. අපි මේ විඳින දුක් ඔක්කොම මිනිස්සු විඳින ඒවා. ඒ නිසා පින්වත්නි නිරේ විඳින කර්ම, තිරිසන් ලෝකේ විඳින කර්ම, പ്രേත ලෝකේ විඳින කර්ම ස්ටෝක් වෙලා ඒ කර්ම කන්දක් තියෙනවා අපි නිරේ ඉපදෙන කල්. ඉපදුනාට පස්සේ විපාක දෙන්නේ. ඊළඟට තිරිසන් ලෝකේ විඳවන කර්ම ගොඩාක් අපිට තියෙනවා. ඇයි සංසාරේ කෙලවරක් නැහනේ? අර අපරාපරිය වේදනීය කර්ම ආපේවා. ඒ කර්ම තියෙනවා අපි තිරිසන් ලෝකේ ඉපදෙන කල් බලාගෙන ඉන්නේ. විඳවන්න විපාකේ හදලා දෙන්න. ප්‍රේතෙක් වෙලා විඳවන දේවල් සංසාරේ රැස් කරගත්ත දේවල් බලාගෙන ඉන්නවා අපි ඒකේ ඉපදෙනකල්.